අයිබන් සුබ දවසක් කියලා සියලු දෙනාම ඉතාමත්ම සාදරයෙන් පිළිගන්නවා. ඔන්න අද ගෙනල්ලා තියෙන්නේ ඔබ වෙනුවෙන් ඉතාමත් වැදගත් කොටසක්. ඇත්තටම බ්‍රේක් සිලින්ඩරයක් රිපෙයාර් කරන හැටි මම සම්පූර්ණ වීඩියෝ එකක් ඔබට ගෙනල්ලා තියෙනවා. ඒ කියන්නේ සිලින්ඩර් එක එළියට අරගෙන පිස්ටන් ටික වෝට් සෑන්ඩ් පේපර් එකකින් හොදින් කපලා මේ සිලින්ඩරේ ඇතුළත් මේ පිරිසිදු කරලා ඊට පස්සේ ඒවට අදාළ ඕරින්ග්ස් මාරු කර මේ වොෂර් දෙක කඩෙන් ගෙනල්ලා ඒවා අංක බලන හැටි මාරු කරන හැටි මේ ඔක්කොම කියලා දීලා තියෙනවා. හරි. අද අපි කතා කරන්නේ මේ ඇත්තටම එහෙම දෙයක් නෙමෙයි සිලින්ඩර් එක පිටින් මාරු කරන්න වෙන අවස්ථාවක් ආවොත් අන්න එතෙන්දී අපි කරන්න ඕන කොහොමද කියලා. එතකොට මේකෙදි ඇත්තටම මම වැඩේ කරන විදිය තමයි කියන්නේ මොකද කලින් පාඩමේ හැම දෙයක්ම කියලා දීලා තියෙනවා. එතකොට ආයි නැවතත් හුලං හරි නැහැටි කියලා දෙන්න ගියාම එකම දේ යලි කියන්නේ ගියාමත් කට්ටියට බෝරින් වෙනවා. මේ දිස් වෙන්නේ ඔබට බ්‍රේක් සිලින්ඩරය. එතකොට මෙන්න මේ බ්‍රේක් සිලින්ඩරේ අපිට පුළුවන් සම්පූර්ණයෙන්ම ගලවා ඉවත් කරන්න. ඒ කියන්නේ මේකෙදි දැන් අපි වෙන බ්‍රේක් මේ මාරු කරද්දි මේ සේරම කෑලි ගලවන්න ඕන. නමුත් මෙතනදී හොඳට මතක තියාගන්න කටරඩුවෙන් ප්‍රෙස් කරලා මෙන්න මේ ස්ප්‍රින් එක මේ දෙකෙන් ඇතුළට ප්‍රෙස් කරාම මේක එළියට ගන්න පුළුවන්. මේක මෙතනින් මේක ප්‍රෙස් කරාම මේක එළියට ගන්න පුළුවන්. පිටුපස තියෙන ඇනේ අත දාලා එළියට ගන්න. මේක මෙතනින් තදින් ප්‍රෙස් කරලා කරකැවුවට පස්සේ. හරිද? ඊට පස්සේ ඔබට පුළුවන් මෙන්න මේ තියෙන බ්‍රේක් ඩ්‍රම් දෙක දෙපැත්තට මෙතනින් මේ කටගාවින් දෙපැත්තට පළල් කරන්න පුළුවන්. හරිම සරලයි. එතකොට මෙතනදී ඔයිල් කතන්දරයක් මුකුත් නැහැ. පිටිපස්සෙන් මේක මෙහෙම දෙපැත්තට පළල් කරාට පස්සේ ඔබට මේ සිලින්ඩරේ මේකෙන් වෙන් කරලා හුදකලා කරලා ගන්න පුළුවන්. ඊට පස්සේ මෙන්න මේකේ පිටුපස තියෙනවා මෙන්න මෙතන සහ මෙන්න මෙතන 10 යන දෙකක්. අපිට දිස් වෙන්නේ සිලින්ඩරේ පිටුපස තිබෙන ඇන දෙක. ඇත්තටම 10 ඇන දෙකක් තමයි තියෙන්නේ. පේනවනේ 10 ඇන දෙකක් තියෙනවා. ඊට අමතරව මෙතන හෝස් එක තියෙනවා. මේ වම් පැත්ත. වම් පැත්තේ තමයි එක බ්‍රේක් හෝස් එකක් තියෙන්නේ. දකුණු පැත්ත ගත්තොත් දකුණු පැත්තේ බ්‍රේක් හෝස් දෙකක් තියෙනවා. එතකොට මෙන්න මේ ඇන දෙක සහ බ්‍රේක් හෝස් එක ගැලෙව්වට පස්සේ ඔබට අනිත් පැත්තෙන් සිලින්ඩර් එක කිසිදු අපහසුතාවයකින් තොරව එළියට ගන්න පුළුවන්. එතකොට ඔබ අලුතෙන් මිලදී ගන්න එකේ ඇන තව් දෙක හරියටම මේකට සමාන වෙන්න ඕන. නැත්නම් ඔබට මේක වාහනයට සෙට් කරගන්න බැරි වෙනවා. ඕක තමයි තියෙන ප්‍රශ්නේ. ඔන්න ඔය ආකාරයට තමයි බ්‍රේක් සිලින්ඩරේ එළියට ගන්නෙ. එතකොට ඒ වගේ එළියට ගතිපු සිලින්ඩරයක් දැන් ඔබට තියෙනවා අලුතෙන්ම ගෙනාවු සිලින්ඩර් දෙයක්. ඒ දෙක පාවිච්චි කරලා මම ඔබට කියන්නම් කොහොමද මේ දේ කරන්නේ. ඇයි මේක ගලවන්න වෙන අවශ්‍යතාවය මොකක්ද කියලා. අපි අද බලමු වාහනයක දැන් බ්‍රේක් පොෂර් එක් වතාවක් විතර ඔබට chance එකක් ගන්න පුළුවන්. අපි හිතමු බ්‍රේක් පොම්පේ බහිනවා නම් පල්ලෙහාට. බ්‍රේක් වදින්නේ නැත්නම් බ්‍රේක් තියෙන අග හරියනම්. මතක තියාගන්න බ්‍රේක් පද්ධතිය තුල ඉස්සෙල්ලා වදින පිටුපස බ්‍රේක්. එතකොට පිටුපස බ්‍රේක් වදින්නේ නැති ටික තමයි පොම්පේ අර නිකම් බහින්නේ. ඉස්සරහට යන්නේ. ගිහිල්ලා අන්තිම ටික වදින්නේ ඉදිරිපස බ්‍රේක්. හරි. එතකොට ඒ වගේ අවස්ථාවක අපි පිටුපස බ්‍රේක් පද්ධතිය බ්‍රේක් රෝද දෙක ගලවලා ඒකේ සිලින්ඩර් එළියට අරගෙන ඊට පස්සේ හොඳින් ඒක වෝටර් සෑන්ඩ් පේපර් එකකින් කපලා සුද්ධ කරලා තියෙන කට්ට වගේ ගතිය තියෙනවා නම් වලවල් තියෙනවා ඔක්කොම සුද්ධ කරලා හදලා නැවතත් අලුතෙන් පොෂර් යෙදීම සිද්ධ කරනවා. හරි. එහෙමත් කරලා එක වතාවක් ඔබේ chance එක අරගෙන රෝද දෙකේම පිටුපස කරලා යනකොට නැවතත් බ්‍රේක් පොම්පේ බහිනවා නම් පොම්පෙන් බැලුවම ටැංක් එකේ බ්‍රේක් ලීක් වෙලා තියෙනවා නම් ඔයිල් ඒ කියන්නේ පැහැදිලිවම ගැටලුවක් තියෙනවා. ඒ සිලින්ඩර් තවදුරටත් පාවිච්චි කරන්න පුළුවන් තත්ත්වයක නැහැ. රිපෙයාර් කරලත්. ඒක නිසා හැමෝම එකවර බ්‍රේක් සිලින්ඩර් මාරු කරන්න යන්න එපා. පළමු අවස්ථාව chance එක අරගෙන හදලා බලන්න පොෂර් දාලා හරියන්නේ නැත්නම් ඊළඟ අවස්ථාවේදී ඔබට බ්‍රේක් සිලින්ඩර් මාරු කරන්න සිද්ධ වෙනවා. හරි. එතකොට මේ ඔබට දිස් වෙන්නේ බ්‍රේක් සිලින්ඩර්. මේවට තමයි අපි බ්‍රේක් සිලින්ඩර් කියලා කියන්නේ. එතකොට මේවා ඉන්නේ පිටුපසට. වාහනේ ඉස්සරහට එන්නේ මේවා නෙවෙයිනේ. කැලිපර්නේ. එතකොට ඒක ඒව තාම අපි අධ්‍යයනය කරලා නැහැ. ඒවත් ඉදිරි පාඩම් වලදී කියලා දෙනවා. හරි. එහෙනම් මේ තියෙන්නේ පිටුපස බ්‍රේක් සිලින්ඩර් දෙක. මේක යමක් ඔබට කියන්න තියෙනවා. සමහරක් වාහනවල මේ බ්‍රේක් සිලින්ඩර් දෙක ගත්තාම ඔබට පේනවා තනි තව්වක් තියෙන්නේ. තනි තව්වක් ඇවිල්ලා මේකට බ්‍රේක් හෝස් එක වදිනවා. එතකොට බ්‍රේක් පද්ධතිය තුලින් බ්‍රේක් පොම්පේ තුලින් මතක තියාගන්න බට හතරක් එළියට එන අවස්ථාවක් තියෙනවා. රෝද හතරට වෙන වෙනම. දැන් ABS පද්ධතිය ගත්තම අනිවාර්යයෙන්ම බට හතරක් වෙන වෙනවා. හැබැයි අනිත් ඒවායි බට දෙකක් ඇවිල්ලා ඒ බටේ මැදදී දෙකට වෙන් වෙලා දෙපැත්තට යන අවස්ථා තියෙනවා. හරි. ඒ වගේම තවත් බ්‍රේක් මේ පද්ධති තියෙනවා. දැන් මේක බලන්න තරමක් විශේෂිත එකක්.
මේකේ වෙන්නේ දකුණු පැත්තකට තමයි ඇවිල්ලා මේ තියෙන්නේ දකුණ මේ තියෙන්නේ වම. හරිද? දකුණු පැත්තකට තමයි ඇවිල්ලා බ්‍රේක් හෝස් එක වදින්නේ. හරි. වැදිලා දකුණු පැත්තකට වදින හෝස් එක ආයි වම් පැත්තකින් අරගෙන දකුණු පැත්තේ තියෙන යට එකෙන් අරගෙන යනවා මොකද්ද වම් පැත්තේ රෝදයට. එහෙමනම් එක රෝදයකට ඇවිල්ලා ඒක හරහා තමයි අනිත් රෝදයට යන්නේ. කෙසේ හෝ ඒවා අපි මේක අනිවාර්යෙන්ම තියෙන එකට හරියන්න තමයි සිලින්ඩරේ ගන්න ඕන. නැතුව පස්සේ යන තව් කපලා ඒව හරියන්න. එතකොට මෙතෙන්දී ඔබ බලන්න ඕන හෝස් දෙක වෙන වෙනමද වදින්නේ මොනවද සිලින්ඩර් දෙකටයි. ඒ කිය එහෙම නැත්නම් එක සිලින්ඩරේ පද්ධතිය එක සිලින්ඩරයකට ඇවිල්ලා ඒ සිලින්ඩරේ හරහා ගිහින් අනිත් එකට වදිනවද කියලා. එතකොට හෝස් දෙක වෙන වෙනම ආවනම් හෝස් දෙක වෙන වෙනම ඇවිල්ලා මේකටයි වැදුණා මේ විදිහේ නිපල් දෙකක් තියෙනවා. ඔබ දන්නවා මේ නිපල් එකෙන් කෙරෙන්නේ මොකද්ද? හුලං අරින එක. බ්‍රේක් අපි පොම්පේ තද කරලා තියෙන හුලං ටික අරින්නේ මේ නිපල් එකෙන්. ඒ කරුණත් හොඳට අවධානයෙන් මතක තියාගන්න. හරි. එතකොට ඊළඟට වැදගත්ම දේ තමයි මෙන්න මේ ඇනතව්. ඇනතව් දෙක හරියටම හරියන්න ඕන. මොකද නැත්තම් ඔබ අලුතෙන් ගේන එක පරණ එකට දාගන්න බැරි වෙනවා. ඒ වගේම මතක තියාගන්න මෙයාගේ සයිස් එක. දැන් මේක 3 කාල. හරිද? ඒකත් වැදගත්. 3 කාල තමයි ගොඩක් දුරට එන්නේ අපිට. හරි ඒකත් වැදගත්. ඒතකොට මේ ඔක්කොම ගැන සැලකිලිමත් වෙලා තමයි අපි මේ පද්ධතිය මේක මිලදී ගන්න ඕන. හරිද? එතකොට ඩස්බූට් ඉරිච්චා පොම්පේ මේවා මේ පිස්ටන් ගෙවිච්චා මේ සියලු ප්‍රශ්න වලට මේක උත්තරයක් වෙනවා. මොකද මේ ඔක්කොම ටික මාරු වෙනවා. ඒක නිසා මේ වගේ එකක් දැම්ම කියලා කිසිම වැරද්දක් නැහැ. නමුත් ඉතින් අර පළවෙනි අවස්ථාවෙන් අපි මේක දාන්න නැත්තේ මොකද්ද මේකේ එක්වරම අපිට වොෂර් දැමීම තුලින් 90ට 95ක් විතර ප්‍රශ්නේ ගොඩ දමා ගන්න පුළුවන්. එහෙම පුළුවන්කම තියෙද්දි අපි තේරුමක් නෑ මේ අලුතෙන් එකකට මාරු වෙන එක. නමුත් එක අවස්ථාවක වොෂර් ටික හොඳින් සුද්ධ කරලා වැලි කොලල්ල දාලත් ඒක රිපෙයාර් කරලත් හරියන්නේ නැත්නම් ඊළඟ අවස්ථාවේ හැටියට ඔබට යන්න වෙනවා මේ වගේ සිලින්ඩර් වලට. මෙහෙම ගියොත් ඇත්තටම ඉතින් අවුරුදු 5ක් 10ක් කිසිම ප්‍රශ්නයක් නැතුව දුවා ගන්න පුළුවන් කියලාත් අමතක කරන්න එපා. බ්‍රේක් සිලින්ඩර් දෙක මාරු කරාට පස්සේ. මේක මරුටි එක සිලින්ඩර් දෙකක්. එතකොට මේක සිලින්ඩරයක් සාමාන්‍ය රුපියල් 2700ක වගේ මුදලක් තමයි වෙන්නේ. ඒ වගේ මුදලක් වෙන්නේ. එතකොට ඔබට මිලදී ගන්න පුළුවන් මේක තියෙන ඕනම වෙළඳ පොලකින් මේ ඔබට අවශ්‍ය එක සාම්පලය රැගෙන ගොස් ඩාක් සරලයි පිස්ටන් මාරු කරනවා වගේ අමාරු නැහැ. ඇන දෙකෙන් ගැලෙව්වා. මේක පරණ ගෙලියට දැම්මා. මෙතන මේ බටේ ගැලෙව්වා. හෝස් එක ගැලෙව්වා. එච්චරයි යන 3යි ගලවන්න තියෙන්නේ. මේක හයි කළා. ඊට පස්සේ හුලං අරින්න තමයි තියෙන්නේ. හරි. මේ වගේ වැදගත් පාඩමකින් හම්බ වෙමු. ස්තුතියි.